ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ ලෝවා මහා ප්‍රාසාදය පිළිබඳ තොරතුරු සමගිනි. අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අතර නැගෙනහිරට වන්නට පිහිටා ඇති ලෝවා මහා ප්‍රාසාදය දුටුගැමුණු රජතුමාගේ නිර්මාණයකි. ලෝවා මහා ප්‍රාසාදය නිර්මාණය කර ඇත්තේ තව්තිස්සා දෙව්ලොව බරණි නැමැති දෙවඟනගේ රන්මාලිගේ සැලැස්ම අනුවයි. ඒ සඳහා රහතන් වහන්සේලා 8 නමක් වැඩම කර තිබේ. ලෝහ උළුවලින් කළ නිසාවෙන් ලෝවා මහා ප්‍රාසාදය යන නම ලැබී තිබේ. විශාල ගල් කුළුණු දහස් ගණනක් මත මහල් 9කින් යුතුව එක් එක් මහලේ රිදියෙන් නිම වූ කාමර 100කින් හා ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය ලෝකයට සමානව ලෝවා මහා ප්‍රාසාදය නිර්මාණය කරවා තිබේ. අඩි 1500ක පමණ උසකින් දිගකින් පළලකින් අතීතයේදී ලෝවා මහා ප්‍රාසාදය සමන්විතව තිබූ බව පැවසේ. අතීතයේ මෙහි දානශාලාවක්, ආවාසකයක්, උපෝසථාගාරයක්, සීමා මාලකයක් තිබුණි. ලෝවා මහා ප්‍රාසාදය සාදා නිම කිරීමට වසර 6ක් ගත වූ අතර කහවණු කෝටි 30ක් වැය වූ බව පැවසේ. ලෝවා මහා ප්‍රාසාදයේ පහතම මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේලා සඳහාද, දෙවන මහල ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලාටද, තෙවැනි මහල සෝවාන් ඵලලාභී භික්ෂූන් වහන්සේලාටත්, සිව්වැනි මහල සකෘදාගාමී භික්ෂූන් වහන්සේලාටද, පස්වන මහල අනාගාමී භික්ෂූන් වහන්සේලා සඳහාත්, ඉතිරි මහල් රහතන් වහන්සේලා සඳහාත් වෙන් කර තිබී ඇත. සද්ධාතිස්ස රජු කල ආලෝකවත් කළ පහනක් පෙරළි ලෝවා මහා පාය ගින්නෙන් විනාශ වූ අතර සද්ධාතිස්ස රජු විසින් සත්මහල් කොට නැවත නිර්මාණය කරවා තිබේ. රජවරුන් බොහෝ දෙනෙක් ලෝවා මහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කරන ලදී. 10 වන සියවසේ අගභාගයේ චෝල ආක්‍රමණ වලින් ලෝවා මහා ප්‍රාසාදය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අතර ඉන්පසු පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ. වර්තමානයේ ලෝවා මහා ප්‍රාසාදයේ ගල්කණු පමණක් දක්නට ලැබේ.